සුනකයෙක් නිදාගන්න ආකාරය මගින් එයාගේ පෞරුෂය සෞඛ්‍ය වගේම එයාට හැඟෙන දැනෙන ගොඩාක් දේවල් අනාවරණය කරනවා. මේ වීඩියෝ එක තුළින් බහුලව සුනකයන් නිදාගන්න ආකාරයන් විස්තර කරනවා වගේම එයාලා එහෙම නිදාගන්නේ ඇයි කියලා විද්‍යාත්මකව පැහැදිලි කරනවා. අංක 1 ඩෝනට් ක්‍රමය. ඔයාගේ සුනකයා කකුල් දේහය යට සංගවනවා වගේම එයාගේ ශරීරය වටකුරු කරගනිමින් හිස සහ වලිගය කිනකට යා කරනවාද? එහෙනම් මේක ඩෝනට් ආකාරය කියලා හඳුන්වනවා. මේ නිදාගන්න ආකාරය මගින් සුනකයාගේ දේහ උෂ්ණත්වය රඳවා ගැනීමට වගේම දේහයේ වැදගත් අවයව ආරක්ෂා කර ගැනීමටත් උපකාරී වෙනවා. වනයේ ජීවත් වන සත්තු අතරත් මේ ආකාරය නිතරම දක්නට ලැබෙනවා. අවුරුද්දේ වර්ෂා කාලය වෙනකොට සුනකයන්ට අධික ශීතලක් දැනෙනවා වගේම මේ ආකාරයට නිදාගන්න එයාලා ගොඩාක් ප්‍රිය කරනවා. මේ නිදාගන්න ආකාරය මගින් සුනකයන් සතුටින් සිටින බව පෙන්වනවා වගේම උණුසුම් සහ ආරක්ෂිතව යාලා නිින්දට යනවා කියලත් අපිට ඉතාමත් පහසුවෙන් දැනගන්න පුළුවන්. අංක 2 අමුතු කකුල් ක්‍රමය. මේ සුනකයන් අතර ඇති විශේෂිත නිදාගන්න ආකාරවලින් එක. ඔයාගේ සුනකයා පිටුපස මත වැතිරි කකුල් විශේෂිත කෝණයකින් දිගු කරමින් නිින්දට යනවා දැකලා තියෙනවද? එසේනම් එය ඔහුගේ සංසුම් බව සහ ඔබ කෙරෙහි පවතින විශ්වාසය එළි දක්වනවා. ඔහුගේ බඩ පෙන්වීමෙන් හෙළි කරන්නේ ඔහුට ඔබ කෙරෙහි පවතින ආධිපත්‍ය සහ මෘදු බවයි. කකුල් විශේෂිත ලෙස දිගු කිරීම ඔහු ඔබව විශ්වාස කරන බව සහ ඔහු සිටින නිවස ඔහුගේමයයි හැඟීමක් දක්වන්න පුළුවන්. ඒ වගේම ඔබේ සුනකයා උණුසුම් වූ විට දේහයේ සිසිල් කර ගැනීමට මේ ආකාරයට සිටිනවා. සුනකයන්ගේ බඩහිරෝම නොපවතින අතර ඔවුන්ගේ පාදවල පවතින ග්‍රන්ථි ආධාරයෙන් දේහ උෂ්ණත්වය යාමනය කර ගැනීමට දායක වෙනවා. ඒ නිසාත් සුනකයන් මේ ආකාරයට පාද බාහිරට නිරාවරණය කර ගැනීමට පෙළඹෙනවා. මේ ආකාරයට සුනකයන් සිටීම ස්වාධීන බවක් සහ සංසුම් බවක් පෙන්වනවා. අංක 3 සර්ක්ලින් ක්‍රමය. ඔබේ සුනකයා නිදා ගැනීමට පෙර එක තැන කැරකෙනවා දැකලා තියෙනවද? මේක ඉතිහාසයේ ඉඳන් පවතින සුනකයන්ගේ නිදා ගැනීමේ ආකාරය. මේ ආකාරය මගින් සුනකයාට ගස් යට හරි මෘදු ගොඩබිම් මත හරි නිදා ගැනීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමට දායක වෙනවා. මේ ක්‍රියාවලිය මගින් සුනකයාගේ දේහයේ උණුසුම පවත්වා ගැනීමට වැදගත් වෙනවා. අංක 4 සුපර්මෑන් ආකාරය. මේ හොඳම සහ අමුතුම නිදාගන්න ආකාරවලින් එකක්. මේ ආකාරයේදී සුනකයා ඔහුගේ බඩ මත වැතිරි අත් සහ පාද ඉදිරියටම දිගු කරයි. මේ නිරීක්ෂණය කරන විට සුපර්මෑන් චරිතයක් මතක් වෙන්න පුළුවන්. මේ తත්වය සුනකයාට ඉතාමත් ඉක්මනින් නැගිටීමට හැකියාවක් ලබා දෙයි. එම නිසා ඔබේ සුනකයා මේ ආකාරයට සිටින්නේ කෙටි නිදා ගැනීමක් සඳහා පමණයි. මේ ආකාරයෙන් සිටීම ඔහු ක්‍රීඩා කිරීමට සූදානම් බවක් පෙන්වනවා. එම නිසා ඔබේ සුනකයා සංසුන්ව සහ ක්‍රියාකාරීව සිටින බවට මෙයින් පැහැදිලි කරගන්න පුළුවන්. අංක 5 පැත්තකට වැතිරීමේ ක්‍රමය. මේ සුනකයන්ගේ විශ්වාසය සහ සංසුම් බව පෙන්වනවා. ඔබේ සුනකයා මෙම තත්ත්වයෙන් නිින්දට යන්නේ සංසුන් ආරක්ෂාකාරී බවක් දැනෙන විටයි. මෙවන් සුනකයන් මිත්‍රශීලී සහ ඔවුන්ගේ හිමිකරු සමග ශක්තිමත් බැඳීමක් ඇති සුනකයන් වෙන්න පුළුවන්. අංක 6 සිංහ ආකාරය. මේ ආකාරයේදී සුනකයාගේ සන්ධි තද වී පුරුදු ලෙස ගැඹුරු නිින්දකට යාමට වැළකෙනවා. ඔහු තවමත් ආතතියකින් හරි යම්කිසි ක්‍රියාවකින් පසු සංසුම් වීමට උත්සාහ කරන බව මේකෙන් පැහැදිලි වෙනවා. මේ ආකාරයට සුනකයන් නිින්දට යාමට තීරණය නොකරන අතර සෙල්ලම් කිරීමට වෑයම් කරනවා විය හැකියි. අංක 7 ඔබේ ඇඳුම් මත නිින්දට යාම. ඔබේ සුනකයා ඔබේ ඇඳුම් මත නිින්දට වැටෙන්නේ ඔබට පවතින ආදරය නිසා. ඇඳුම් වලින් පැමිණෙන ඔබේ සුවඳ සහ ප්‍රසන්න භාවය සුනකයාට ආරක්ෂාවක් දැනෙන නිසා මේ ආකාරයට සිදු කරනවා. ඔයාගේ සුනකයා අනෙත් සුනකයන්ට නොමැති විශේෂිත නිදන ආකාර තියෙනවා නම් පහලින් අදහසක් දෙන්න අමතක කරන්න එපා. ඔයාට වීඩියෝ එක වැදගත් නම් වීඩියෝ එකට ලයික් කරන්න වගේම YouTube channel එක subscribe කරලා දායක වෙන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබම සුබ දවසක්.